හෙලෝ අයිබෝන් යාළුවනේ. ඔයාලා දන්නවා මම මේ දවස්වල ඉන්නේ බොස්නියාවේ කියලා. බොස්නියාවේ චැප්ලිනා කියන පොඩි ටවුන් එක ළඟ තමයි අපි මේ ඉන්නේ. මෙතන කලින් තිබ්බ හයිවේ සයිට් එකට අදාළ ප්‍රොජෙක්ට් ඔෆිස්, ඇකොමොඩේෂන් යාඩ් සහ අනිත් බිල්ඩින් ගලවගෙන අපි මොඩ්රිෂා වලට අලුතෙන් පටන් ගන්න යන සයිට් එකට අරන් යනවා. දැන් 90%ක් වගේ ඩිමොබිලයිසේෂන් වැඩ ටික ඉවරයි. යාඩ් එකේ තියෙන ඉතුරු මැටීරියල් ක්ලියර් කරන වැඩේ තමයි දැන් අපි කරන්නේ. අද අපි කරන්න යන්නේ මේ කොන්ක්‍රීට් කවර් ස්ලැබ් සෙට් එකක් අපේ කම්පැනි එකේ වැඩ කරන ඔෆිසර් කෙනෙක්ගේ ගෙදරකට අරගෙන යනවා. ලෝකල් කෙනෙක්. මේ එක ඩම්ප් ට්‍රක් එකකට ස්ලැබ්ස් 15ක් වගේ ලෝඩ් කරන්න පුළුවන්. එක ස්ලැබ් එකක් ටොන් එකක් වගේ බරයි. දැන් අපි ඩම්ප් ට්‍රක් දෙකක් සහ බූම් ට්‍රක් එකට ස්ලැබ්ස් ලෝඩ් කරනවා ෆුල් ලෝඩ් දෙන්න. එක ට්‍රක් එකක් මුට්ටිජා වලට ඩිරෙක්ට්ම යවනවා. අනිත් ට්‍රක් එකයි බූම් ට්‍රක් එකේ ලෝඩ් එකයි අපි අරන් යනවා ලෝකල් ප්ලේස් එකේ අන්ලෝඩ් කරන්න. ලෝඩ් කරලා ඉවරයි. ඉතින් දැන් අපි යන ගමන් මේ ලොකේෂන් එකට අපිට යාඩ් එකේ ඉඳන් මේන් රෝඩ් එකට හෙවි වෙහිකල් ඇක්සස් තියෙන්නේ මේ පොඩි ලෝකල් පාරෙන්. කලින් හයිවේ ප්‍රොජෙක්ට් එකට යූස් කරපු බයි රෝඩ් එකක්. ඒත් දැන් හයිවේ එක ඕපන් කරලා ඉන්න කිලෝමීටර් 3-4ක් රවුමක් දාලා එන්න ඕනේ ටවුන් එකට ඇක්සස් ගන්න. මේ බයි රෝඩ් එකේ. මෙන්න ඉන්නවා වල්ලාස්ට් සෙට් එකක්. මේ සෙට් එකේ අශ්‍රයෝ 10ක් 15ක් විතර ඉන්නවා. මෙයාලා එනවා අපේ යාඩ් එක ළඟට වතුර බොන්න සමහර දවස්වලට. මොකද සමයකේ කොහෙවත් සතුන්ට වතුර හොයාගන්න අමාරුයි. දුර තියෙන ගඟට යන්නේ නැතුව. මම මේ වීඩියෝ එක ගත්තේ පහුවෙන් දවසේ. අශ්ව සෙට් එකම ආවා වතුර හොයාගෙන අපේ යාඩ් එක ළඟට. මට කට්ටිය කියපු විදිහට මේ විදිහට යාලා හැම අවුරුද්දෙම සමයකට එනවලු මෙතනින් වතුර බීලා යන්න. පොඩි බ්‍රේක් ඩවුන් එකක් වුණා බූම් ට්‍රක් එකට. වැඩි දුරක් එන්න හම්බුනේ නැහැ. කිලෝමීටරයක් විතර එන්න ඇති. බූම් ට්‍රක් එකේ බැලුන් සස්පෙන්ෂන් එකට ඩැමේජ් වෙලා තියෙනවා පිටිපස්ස. ඉතින් බැලූන් එකක් ඩැමේජ් වුණොත් ලෝඩ් එක අරගෙන යන්න බැහැ ආයේ. තියෙන එකම ඔප්ෂන් එක ලෝඩ් එක මෙතන අන්ලෝඩ් කරලා ආපහු යාඩ් එකට ගිහින් බලන එක. ටෙම්පරරි සොලියුෂන් එකක් විදිහට අපි බැලුන් එකට එන වැකුම් ලයින් එක වහලා මෙතනින් ස්ලැබ්ස් ටික අන්ලෝඩ් කරන්න තමයි යන්නේ. ඉදිකිරීම් ජීවිතේ මෙහෙම තමයි. ඉතින් හැමදාම මොකක් හරි ටොපියක් සෙට් වෙනවා. අපි දැන් බැලුන් එකට එන වැකුම් ලයින් එක වහලා මෙතනින් ස්ලැබ්ස් ටික අන්ලෝඩ් කරනවා. යාඩ් එකට ගිහින් චෙක් කරලා බලමු. PTO නැත්තම් පවර් ටේක් ඔෆ් තියෙන හින්දා අපිට පිටිපස්සේ වීල් සෙට් එක උස්සගෙන ට්‍රැවල් කරන්නත් පුළුවන්. බලමු. වැඩේ ගොඩ දාගන්න අමාරු වෙන හින්දා අපි ටයර් එක උස්සලා තියෙන්නේ. එහෙනම් ට්‍රැවල් කරන්න තමයි හිතන් ඉන්නේ. මේකට ලෝඩ් එකක් දාන්න නැතුව බූම් එකට. අපි මේ ට්‍රක් වලට ලෝඩ් එක පටවගෙන බූම් එකේ ආර්ම් එක විතරක් යූස් කරන්න හිතාගෙන ඉන්නේ. දැන් යන්න හදන්නේ පොඩි ලෝඩ් එකක් තියෙනවා. ඒක පාලා එන්න ලොකේෂන් එක. යමු. ලස්සන ලොකේෂන් එක. අපි දැන් යන ගමන් ඉන්නේ අන්ලෝඩ් කරන ලොකේෂන් එකට. කිලෝමීටර් 40ක් වගේ යන්න තියෙනවා. ටිකක් පරක් වෙලා තියෙන්නේ බ්‍රේක් ඩවුන් එකකින් හින්දා. වැඩේ කොහොම හරි කරනවා කියලා හිතාගත්තා. කොහොම හරි කළුවර එන්න කලින් අන්ලෝඩ් කරන්න තමයි ප්ලෑන් එක. සමයක හින්දා අර 8 වගේ නිකන් එළිය තියෙනවා. දැන් දවල් 2 වගේ වෙලාව. පැයක් තියෙනවා වැඩේ කරගමු කොහොම හරි. මේ බුෂ් ෆයර්ස් නම් හරිම කොමන් සමයකට ඉඩමම ගිනි අරන් තියෙන්නේ. ෆයර් බ්‍රිගේඩ් එක ඇවිත් ගින්න නෙවලා. ආසල් එකක් තියෙනවා කන්දක් උඩ. දැන් යන්න වෙලාවක් නෑ. බලමු අන්ලෝඩ් කරලා එන ගමන් ටයිම් එකක් එයිද කියලා විසිට් එකක් දාලා එන්න. මේක ඇත්තටම මාර ලස්සන පැත්තක්. මේන් රෝඩ් එකට පැරලල් පොඩි ගඟක් තියෙනවා. දිගටම රිවර් සයිඩ් රෙස්ටොරන්ට්ස් තියෙනවා. සමයක හින්දා ලොකු ක්‍රවුඩ් එකකුත් ඉන්නවා මේ ඒරියාවේ. පේනවා ඇති. මෙන්න මේ රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ ස්ට්‍රීම් එක උඩින් බ්ලොක් කරලා. රෙස්ටොරන්ට් එකට උඩිනුයි යටිනුයි දෙකෙන්ම වතුර බහින විදියට. ගිහින් බලන්න ඕන ප්ලේස් එකක්. ඒ ලෝඩ් එක මේ ෆාම් එකේ කෙළවරේ තමයි බාන්න තියෙන්නේ. මේ ෆාම් එක ඇතුලේ ගොඩක් දුර යනවා කිලෝමීටර් 3ක් වගේ යන්න තියෙනවා. يعني ට්‍රක් එක එනකන් අපි මේ බලන් ඉන්නේ. අපේ බූම් ට්‍රක් එක ෆාම් එක. අපි එම්ටි බූම් ට්‍රක් එක ආපු හින්දා ලෝඩ් එක තියෙන ට්‍රක් එකේ එන්න කලින් ලොකේෂන් එකේ එන්ට්‍රන්ස් එකට ආවා. දැන් අපි එකට ෆාම් එකට එන්ටර් වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේක අක්කර 100කට වඩා වැඩි ෆාම් එකක්. ලොකු කඳු සෙට් එකකින් වට වෙලා තියෙන්නේ. මම හිතන්නේ තිරිඟු හරි බඩහිඟු හරි වෙන්න ඕනේ මෙයාලා පවලා තියෙන්න ඇත්තේ. දැන් නම් ඔක්කොම හාවස්ට් කරලා ඉවරයි.
ඇතින් පේනවා බැටළු රංචුවකුත් සන්සෙට් එකත් එක්ක ෆිල්ම් වල තියෙන වයිබ් එකක් තියෙනවා. ෆොටෝ ෂූට් එකක් කරන්න වෙලාවක් නැහැ. කළුවර වෙන්න කලින් වැඩේ අන්ලෝඩ් කරගන්න ඕනේ. ඔය ඉස්සරහින් දුරින් පේන කන්ද ළඟටම යන්න ඕනේ. එතන තමයි මෙයාලගේ ලොජ් එක තියෙන්නේ. සමයකේ ඇවිත් රිලැක්ස් එකේ ඉන්නේ ලොජ් එක රෙනොවේට් කරනවලු. ඒකට තමයි මේ සබ්ස්ටේජ් කරලා තියෙන්නේ කම්පැනි එකෙන්. හවස වෙන කලින් යන් කොහොම හරි. ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අපි අන්ලෝඩින් පටන් ගත්තා. හවස 7 පහු වෙලා තියෙන්නේ. ටිකක් කළුවර වැටෙන්න පටන් අරන් තියෙන්නේ. සන්සෙට් එක 7:45ට වගේ තියෙන්නේ. අන්ලෝඩ් ඉවර කරගන්න පුළුවන් මේ ප්‍රශ්නයක් නැතුව. අද ඒ ලේඩිගේ ෆැමිලි එකම මෙතනට ඇවිත් වැඩේ බලන්න. බෑග්ග්‍රවුන්ඩ් එකේ බාබකියු එකකුත් යනවා. අපිට ඩිනර් විදිහට. හරිම ෆ්‍රෙන්ඩ්ලි කට්ටියක්. හැබැයි එකම ප්‍රශ්නේ කමියුනිකේෂන් වලට හැමෝටම ඉංග්‍රීසි බැහැ. පොඩි පිරිසක් විතරයි මේ රටේ ඉංග්‍රීසි කතා කරන්නේ. ට්‍රාන්ස්ලේටර් පිට තමයි ඉතින් ගොඩක් වෙලාවට. වැඩේ බාලි කරයි. දැන් අපිට ඩිනර් රෙඩි කරලා තියෙනවා. See, my mother is not Yes, scarf. yes. Okay, when you finish, I will put you again. Yeah, sure. I think this is like more than enough for us. Anyways, thank you. Mm. All right. Yeah. Minus තියෙනවා. What you will drink? Cola, this cocktail or mineral water? Sparkle water. Coke ද මොනවද බොන්නේ? Coke they like Coke. Yeah. Coke. හරි. ඔන්න ඔය විදිහට තමයි අද දවස ගෙවුනේ. අර ඈතින් පේන්නේ අපි කලින් දැක්කු මාලිගාව. ලයිට්ස් දාලා ලස්සනට පේනවා රැට. ටයිම් එකක් සෙට් වුණාම එන්නම ඕන ප්ලේස් එකක්. එහෙනම් අදට අපි ගියා. ජය වේවා.